පිටරට සිරිතට දිවදික් කරනා අපේ සිංහල කළු සූදා පිටරට සිරිතට දිවදික් කරනා අපේ සිංහල කළු සූදා කන්ටඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා කන්ටඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා පිටදීපදේශ ජයගාථා ආදී සිංහලුන් පිටදීපදේශ ජයගාථා ආයුබෝවන් ඉතින් මම දිලීප් රංජන් ඔයාලට තේරෙනවනේ දැන් පේනවා ඉතින් මම ආහාර විජන ව්‍යාපාරයක් කරගෙන ගියත් මම ගොවියෙක් කියලා වඩ පේනවා ඉතින් ගොවිතැන ව්‍යාපාර හැමදේම අපි ඉතින් කළමනාකරණයකින් කරගන්න ඕනි. ඉතින් අද ව්‍යාපාර වැඩ ASCII පහුගිය වීඩියෝ එකට අදාළව ආහාර වියදී ගැනීමට කට්ටිය ව්‍යාපදිංචි කරන වැඩ ASCII අද ඉතින් ගොවිතැනක වැඩ. ඉතින් මගේ කුඹුරේ අද මම වැඩ. ඉතින් අදින් අවසන් වෙනවා මේ ලියාපදිංචිය. මොකද මගේ ඕඩර් කම්ප්ලීට් කරන්න මම කීප දෙනෙක්ව ලියාපදිංචි කරගත්තා. ඒ කටයුතු අද අවසන් කරනවා. ඇත්තටම ලොකු ප්‍රතිචාර හම්බුණා ඒ වීඩියෝ එකට. මොකද ආහාර විජලන ශාස්ත්‍රයේ යම්කිසි ගමනක් යන්න තමයි මමත් හදන්නේ. එතනදී මම තවත් කීප දෙනෙක්ව මේ ශාස්ත්‍රයේ ඇදගෙන යන්න තමයි try කරන්නේ. මොකද අපි කවුරුත් දෙයක් කරන්න ඕන නිසා. ඉතින් එහෙම හිතාගෙන දාපු පොඩි වීඩියෝ එකෙන් ගොඩක් ප්‍රතිචාර හම්බුණා. ඉතින් මට ගොඩක් හොඳ කමෙන්ට් ආවා. ඉතින් ඒ කමෙන්ට් එක මම ගොඩක් සන්තෝෂ වෙනවා. මම යම්කිසි සේවයක් කරන එක ගැන. ඉතින් මම අද මොකද මේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම උඩ මම අද තව වැඩසටහනක් ගැන ඔයාලට කියන්න ඕනේ. මොකද මේ විජලන ශාස්ත්‍රයේ මේ සම්බන්ධව මට පහුගිය වීඩියෝ එකෙන් මේ ලියාපදිංචි වෙන්න මේ ව්‍යාපාරය ගැන තමන්ගේ නිෂ්පාදනය මිලදී ගන්නවා කියලා කතා කරලා ඒ කරපු වීඩියෝ එකෙන් ගොඩක් කතා කරපු අය මේ කැමති මේක මේ විජලන ශාස්ත්‍රයේ පුහුණුවක් ලබන්න මේ ඒගොල්ලන්ට කෝස් එකක් විදිහට මේක කරලා දෙනවා. මොකද ඒගොල්ලෝ ගොඩක් ඒකට කැමති ඉල්ලීම් කරා. මම ඒක නිසා තීරණය කරා මේක මේ දැන් විජලනය කර ආහාර මිලදී ගැනීම මම ගන්න ඒ ලියාපදිංචි කරන එක පොඩ්ඩක් නවත්තනවා. මොකද මට පිරිස වැඩි වෙලා තියෙන. දැන් ගොඩක් අයගේ ගන්න බෑ. ඉතින් ඒක නවත්තලා මේ ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා මේක පුහුණු වෙන්න ඉගෙන ගන්න. මොකද සමහර අය යන්ත්‍රපවා මිලදී අරගෙන මේක කරන්න දන්නේ නැතුව ඉන්නවා. තාක්ෂණයකින් මේක හරියට කරන්න මම ඒගොල්ලන්ට පොඩි පාඨමාලාවක් පටන් ගන්න කියලා තියෙනවා. මොකද කැමති අයට පුළුවන් ඒකට ඉදිරිපත් වෙන්න. ඒකේ ඉදිරිපත් වෙලා මේ පාඨමාලාවට සම්බන්ධ වෙලා තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන්න තමන්ට හැකියාව තියෙන අයට පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ලොකුවට කාමරය තුලට වෙලා මේ ට්‍රයිපෝඩ් අරගෙන හොඳ කැමරා තියාගෙන මේ වීඩියෝ කරලා ඔයාලට කීකේ ඉන්න මට වෙලාවක් නැහැ. මොකද මගේ වැඩ තියෙනවා මම කරගන්න. මොකද අපේ දියුණුව අපේ උත්සාහය වෙන්න ඕනේ. ඒක නිසා මම මේ මගේ ගොවිතැන් වැඩත් කරන ගමන් තමයි මේ ඔයාලට කතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒකට ලියාපදිංචි වෙන්න. මම පාඨමාලා ගාස්තු හැටියට ඔයාලට රුපියල් 2000ක් අය කරනවා. මොකද මේක මම ඔයාලට කරන ලොකු සේවයක්. ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් කොහොමද ඉන්නේ කියලා මුළු ආහාර විචරණය සම්පූර්ණයෙන්ම ඔයාලට ආහාර විචරණය සම්බන්ධව පුහුණුවක් දෙනවා ප්‍රායෝගිකව. පුළුවන් අනුරාධපුර දිස්ත්‍රික්කය, පොළොන්නරු දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, උත්තලම් දිස්ත්‍රික්කය, මට අවර තියෙන දිස්ත්‍රික්කවල හා මේ ආවට ප්‍රදේශවල හැමෝටම ඇවිල්ලා මේක ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව පිටේ ඉන්න අයට මම මේක ඔන්ලයින් උගන්වනවා. ඕන කෙනෙකුට ඔන්ලයින් ඉගෙන ගන්න කැමති නම් ඒත් පුළුවන්. එතකොට මුලින්ම ලියාපදිංචි වෙලා තමන්ට කැමති අවස්ථාවක තමන්ට පුළුවන් වෙලාවට තමයි මේක ඉගෙන ගන්න වෙන්නේ. මොකද ඔයාලා ගාව යන්ත්‍රයක් තියෙනවා නම් ඔයාලා විජලන ශාස්ත්‍රයේ හොඳ දැනුමක් මම ඔයාලට ලබා දෙනවා, පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම මම මගේ ආයතනය ලියාපදිංචි කරපු ආයතනය, මගේ ආහාර විජලන නිෂ්පාදන ආයතනය ලියාපදිංචි කරපු ආයතනයක්. ඉතින් මම ඒ ආයතනය හිමිකරු හැටියට මට තව කෙනෙක්ව පුහුණු කරන්න පුළුවන්. මොකද මම ඒ හා සම්බන්ධ දැනුමක් මට තියෙනවා. ඉතින් ඒ
නිසා මම සම්පූර්ණ ආහාර විජන ශාස්ත්‍රයේ පුහුණුවක් ඔයාලට ලබා දෙනවා. රුපියල් 2000ක ගාස්තුවක් යටතට ඊට පස්සේ ඔයාලා මේ පුහුණුවෙන් පස්සේ සාර්ථක පුහුණුව නිම කරනවා. ඔයාලගේ මතින් ඔයාලගේම නිෂ්පාදන කරන්න පුළුවන් විදිහට ඔයාලගේම ගෙදර ඉඳගෙන ඔයා ප්‍රායෝගිකව පුරුදු වුණාට පස්සේ ඔයාලට මම වටිනා සහතිකයක් ලබා දෙනවා ආහාර විජනනය සම්බන්ධව. ඉතින් කැමති කට්ටිය ලියාපදිංචි කරන්න මම මේ තිරේ දාලා තියෙන ෆෝන් නම්බරේ 074 266 92 58 ඒ නම්බරයට කතා කරලා ඔයාලට පුළුවන් ලියාපදිංචි වෙලා ඔයාලගේ පුහුණුව පටන් ගන්න. ඉතින් මම ඔයාලට කැමති අයට ආරාධනා කරන්න එන්න මේ පුහුණුව ලබා ගන්න. ඔයාලට හොඳ පුහුණුවක් කරන් හොඳ සහතිකයක් අරන් ඔයාලට ආහාර විජනනය සම්බන්ධව සම්පූර්ණ දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියනවා එතෙන්දී ඔයාලගේ ආහාර නිෂ්පාදන අලෙවි කරගන්න විදිහ සෝෂල් මීඩියා හරහා එහෙම නැත්නම් වෙබ්සයිට් වල ඒවා ගැනත් මම ඔයාලට තොරතුරු දැනුවත් කරනවා. ඒවත් ඔයාලට ඔයාගේ උත්සාහය අනුව උත්සාහයෙන් මේ දේ කරගන්න හැටි ඔයාලට සම්පූර්ණ දැනුවත් කරනවා. ඒවත් ඉගෙන ගන්න පුළුවන්. එන්න අපිත් එක්ක එකතු වෙන්න, ලියාපදිංචි වෙන්න. රුපියල් 2000ක ගාස්තුවක් ගෙවලා මම ඔයාලට සියලුම විස්තර දැනුම් දෙනවා. මට කතා කරලා පස්සේ මගේ මේ තිරේ තිබ්බ මම දැනුවත් කරලා දුරකථන අංකයට මට හැමතුමක් දෙන්න. එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් දාන්න. එතකොට ඔයාලට පුළුවන් තොරතුරු දැනගන්න ලියාපදිංචිලා මේ පාඨමාලාව හදාරන්න. එහෙනම් හැමෝටම මොකද මම මේ වැඩේත් කරගෙන යන්න ඕනේ. ඔයාලට පේනවා. ඉතින් මේ වැඩේත් මම අද කරගෙන යන්න ඕනේ. ඒක නිසා මම මේ කෙටි දැනුම් දීම කරලා මම මේ වීඩියෝ එක දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක දැනුවත් වුණාන් පස්සේ ලියාපදිංචිලා මේ ආහාර විජනනය සම්බන්ධව සම්පූර්ණම පුහුණුවක් ලබා ගන්න මාත් එක්ක එකතු වෙන්න. ඉතින් හැමෝටම ආරාධනා කරමින් මම අද මේ වීඩියෝ එක නවත්තනවා. මගේ වැඩ ටිකත් මෙහෙම කරගෙන යන්නම්. සින්දුවකුත් අහලා මාපු එකේ සින්දුවක් අහගෙන යමු. කැමති සින්දුවක් අහන්න? පොඩි කෑල්ලක්. මොකද මම හැමතේම කරනවා. සින්දුත් කියනවා, ගොවිතැනුත් කරනවා, ව්‍යාපාරත් කරනවා. හැමදේම කරන ඉඳලා මට මේ පොඩි හැකියාවල් ටිකක් තියෙනවා. ඉතින් ඔය එහෙම ලොකුවට දැන් සින්දු කියන්න මට බෑ. මේ පොඩ්ඩක් ඉතින් ඔය කියනවා. අහගෙන ඉන්න බැරි වෙයි වීඩියෝ එක වහලා යන්න සිද්ධ වෙයි දන්නේ මොකද ඉතින් මම මේවා ඉතින් හෙන ක්වොලිටියට බොරුවට රඟපාන කෙනෙක් නෙවෙයි. ඉතින් කරන්න පුළුවන් දේ කරන මනුස්සයෙක්නේ. ඒක නිසා හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ගිහලා එන්න. සිරි සුළඟට වැදිලා ආදර සුවඳක් දැනිලා ජීවිතයම රසවත් වීලා සුබ මංගල දවසක සිරි මැවිලා මල්වැනි ලස්සන රන්වන් රුසිරියා ලෝකේ මල්වැහි වස්සන මේ වැනි ලස්සන නෑ ලෝකේ මුව මදහාසේ සීපදරාවේ නිල් කෙතේ ජය Hey there. Subscribe to my channel. And also press this bell icon.